ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි පින්වතියනි, අපි ඉපදිලා ඉන්නේ ශ්‍රී ලංකාවේ. අපිට තියෙන අභිමානය. අභිමානය ගැන ඒ අදාළ කාරණය මොකක්ද කියන එක මම පස්සේ විග්‍රහ කරන්න. මේ ශ්‍රී ලංකාවාසී අපිට තියෙන අභිමානය තමයි මේක දෙයියන්ගේ බුදුන්ගේ රට. ඕක තමයි අපිට තියෙන අභිමානය. එතකොට මෙන්න මේ අභිමානය මොකක්ද කියන එක සම්පූර්ණයෙන් අපෙන් නැති කරලා තියෙන්නේ. ඒ අභිමානය සම්පූර්ණයෙන්ම මේ අධිරාජ්‍යවාදීන් සුණු විසුණු කරලා තමයි තියෙන්නේ. ඒ සඳහා වුන් තියුණු උපාය මාර්ග ශ්‍රී ලංකාවාසී ජනතාවට කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරවලා ඒවට ඇබ්බැහි කරලා ඒවා අත්හරින්න බැරි තරම් ඒවා හිත් කිඳෝගෙන ගිහිල්ලා තමයි තියෙන්නේ. අද වෙනකොට වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ ඔය කියන ඒ වැරදි ස්වභාවයේ ඇත්තයි කියලා පිළි අරගෙන තියෙන්නේ. ශ්‍රී ලංකාවාසී හැමදෙනාගේම විකෘති මේ පරිවර්තනය නිසා සෑම අංශයකම යොමු වන විදිහට රටේ ස්ථාවරය සැලසුම් කරලා සකස් කරලා තමයි ඒවට සල්ලන්නසේ සියලු වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න තමයි අපිට රට බාර දීලා වුන් ගිහිල්ලා තියෙන්නේ. අපි කවුරුවක් ඕක දන්නේ නැහැ. අපි මේ හැම කෙනෙක්ම මේ හැම හොඳටම ගිලගෙන තමයි ඉන්නේ. මේකට නොහැටෙන තරමටම මිනිස්සු අන්ධ වෙලා. ඒ අන්ධ වීම තුළ වුන් කතා කරන ඒවා සමහර වෙලාවට මොනවද කියලා අපිටවත් තේරෙන්නේ නැහැ. ඒ කියන මොනවා කියනවද කියලා තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්눔 කරපු කාරණා පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. ඒවා බුදුහාමුදුරන්ගේ කියලා සමහර අය දන්නේ නැහැ. වෙනත් ඒවා තමයි ගන්නෙ. දැන් මම ඒක නිදර්ශනයක් කියන්නම්කෝ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ පෙන්눔 කරනවා ආනන්ද හාමුදුරුවෝ අහනවා චෛත්‍යයක් හදන්නේ කොහොමද? ආනන්ද ඔය සිවුර නමලා ගන්නකො. ඕක නමලා ගන්න. ඔය පාත්‍රෙත් තරහින්නකො. ඔය පාත්‍රේ මේක උඩින් තියන්න. ඔන්න ඔහොම තමයි චෛත්‍ය හදන්නේ. එතකොට දැන් බලන්න බුදුහාමුදුරුවෝනේ චෛත්‍ය හදන හැටි පෙන්눔 කරලා තියෙන්නේ. ඒ වුණාට අපි මේ චෛත්‍යයට කවුරුවක් කියනවා පාත්‍රාකාරයි කියලා නෑ කියන්නේ. කියන්නේ මොකද්ද? බුබ්බුලාකාරයි, ධාන්‍යාකාරයි, ගටාකාරයි, ගන්ටාකාරයි ඕවනේ කියන්නේ. අර බුදුහාමුදුරුවෝ කියපු එක කවුරුවක් පිළිගත්තද? නෑ කවුරුවක් පිළි අරගෙන. එහෙනම් මේ පුරා විද්‍යාඥයෝ කියපු එක නේද පිළි අරගෙන තියෙන්නේ වැඩි දෙනෙක්. ඉතින් මොකද්ද මේකේ තේරුම? අන්න හොඳට හිතලා බලන්න. අභිමානේ බිලිලා යන තැන්. බුදුහාමුදුරුවෝ කියපු එක පිළිගන්නේ නැහැ. මේ පුරා විද්‍යාඥයෝ කියන එක තමයි පිළිගන්නේ. උතන තමයි අපිට වෙලා තියෙන හිණි. අන්න ඕවා අපි නැති කරගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ තමයි චෛත්‍යයක් හදන හැටි කියන්නේ. චෛත්‍ය හදන්නේ ඇයි? ඔය ඊළඟ ප්‍රශ්න. චෛත්‍ය හදන්නේ ඇයි? චෛත්‍යයක් හදන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරලා තියෙනවා බුදු කෙනෙකුට හදනවා. සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ පිරිනමන පාපුවම ඒ ධාතු නිදන් කරන චෛත්‍යයක් හදනවා. ඒක පාත්‍රාකාර වෙන්න ඕනේ. ඊළඟට පසේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් හදනවා. ඊළඟට මහරහතන් වහන්සේ වෙනුවෙන් හදනවා. ඊළඟට චක්‍රවර්ති රජුරෝ වෙනුවෙන් හදනවා. ඔච්චරයි චෛත්‍ය. වෙන කාටවත්ම චෛත්‍ය හදන්නේ නැහැ. වෙන කාටවත්ම චෛත්‍ය හදන්නේ නැහැ ධාතු නිදන් කරන්නේ. ඔන්න ඔය හතර අර උත්තමයන් වහන්සේලාටත් ඒ වගේම චක්‍රවර්ති රජුරවන්ටත් තමයි මේ විදිහට චෛත්‍යයක් ගොඩනගලා ඒකට වන්දනමාන කරන්නේ. ඉතින් බලන්න අපිට තියෙන මේ උරුමය මේකනේ උරුම. බුදුහාමුදුරුවෝ තමයි චෛත්‍ය හදන හැටි කිව්වේ. එතකොට චෛත්‍යයක් වෙන්න ඕනේ බුදුහාමුදුරන් කාලේ ගොඩනගලා තියෙනවා. ඒක පාත්‍රාකාර වෙන්න ඕනේ. ඒක ගණ්ඨාකාර වෙන්නත් බෑ, ගටාකාර වෙන්නත් බෑ. ඒක ධාන්‍යාකාර වෙන්නත් බෑ. ඌව තමයි අපි උරුම කියන්නේ. බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ ඒවා කවුරුවක් කරන්නේ නැහැ. මේ වෙන
අනිත් මේ නොයෙක් පුතත්ජන මිනිස්සුયો කියපු දේවල්නේ කරන්න කියන්නේ. ඔන්න අපේ මිනිස්සු වහල් භාවයට පත් වෙලා තියෙන උතන. උතනින් නිදහස් වෙන්න ඕන. මේක පුණ්‍ය භූමිය. මේක බුද්ධ භූමිය. මේ හැඟීම නැහැනේ. ඇයි? ඇයි හැඟීම නැත්? හැඟීම එන්න නම් මේ සූත්‍රවල බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරලා තියෙනවානේ. සූත්‍රයේට සූත්‍රයේ සම්බන්ධ කරලා බලන්න ඕනේ. විනයට සසඳලා බලන්න ඕනේ. මෙන්න මේ දෙකට සම්බන්ධ කරලා බැලුවොත් තමයි මේ සත්‍ය වටහා ගන්න පුළුවන්. එහෙම නැතුව සත්‍ය වටහා ගන්න පුළුවන් කමක් නැහැ. අපි මේ හැම කෙනෙක්ම උදාර භූමියේ ජීවත් වෙවි ඉන්න ගමන් වෙනත් භූමිය වලට දණ්ඩ නමස්කාරය කරන එක හොඳ නැහැනේ. ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන් මේ රට මහා ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියක්. මේක ඉඳගෙන වෙනස් රටවලට හිසනම. ඉතින් බලන්න. ඇයි මේ? මොකද? බුදුහාමුදුරුවෝ පෙන්눔 කරලා දුන්නා වැරදි හේතුඵල ධම තමයි අපි පරිහරණය කරන්නේ. ඒක තමයි අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාත්මක ස්වභාවය තුල තමයි මේ සංකාර වෙන්නේ. සංකාර වෙන්නේ එතකොට මොකද්ද වෙන්නේ? අවිද්‍යාව තුල තණ්හාව. තණ්හාවනේ වඩුවනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ලෝභ. එතකොට දෝෂ. එතකොට මෝහ. මෙන්න මේ ටිකනේ වෙන්නේ. අන්න දැන් ඕක අපි මේ පරමාර්ථ ධර්මයට සම්බන්ධ කරලා බලමු. ඒකනේ වටින්නේ ඊළඟට. එතකොට පරමාර්ථ ධර්මයට සම්බන්ධ කරලා බලනකොට අපිට බැලිය යුතු විශේෂ කාරණයක් තියෙනවා. මොකද්ද මේ හේතුඵල ධම පිළිබඳව ගැඹුරෙන් බලන්න ඕනේ. එතකොට තමයි මේක වැටහෙන්නේ. නැත්තම් මේක වැටහෙන්නේ නැහැ. එතකොට දැන් මේ සිතුවිල්ල අරමුණ හේතුඵල ධම චතුරාර්ය සත්‍ය මේ ඔක්කොම උතනට ඇතුළත් වෙලා තියෙනවා. ආන්න දැන් අපි බලමු අරමුණේ ඉඳලා යමු. අරමුණ කියන්නේ මොකක්ද? මේ හැම කෙනෙකුටම අරමුණක් පහළ වෙනවනේ. එතකොට මේ අරමුණ කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ. අරමුණක් පහළ වෙන්න නම් කාරණා තුනක් ඕනේ. මොකක්ද කාරණා තුන? පළවෙනි එක බාහිර ලෝකේ. දෙවෙනි එක දකින්න. තුන්වෙනි එක ආයතනයි. ඔය තුන සම්බන්ධ වෙන්න ඕනේ. ඔය තුන සම්බන්ධ වුණොත් තමයි මේ අරමුණු පහළ වෙන්නේ. අරමුණු හැමෝටම පහළ වෙනවා. ඒ වුණාට අපි දන්නේ නැහැ මේ කාරණා තුන කවුරුවක් ඇතුළත් කියලා. එතකොට අපි බලමු මේ අරමුණ කියන්නේ මොකක්ද කියලා. අපි කියනවා ඇහෙන් රූප දකින්නවා කියලා. එතකොට හිතේ පහළ වෙන්නේ බාහිර ලෝකේ රූපයක්නේ. ඇහෙන් බාහිරේ හඬක්නේ. ගඳ සුවඳ දැනෙන්නේ බාහිරයක්නේ. එතකොට හැම අරමුණකම අපි ඊට දැනෙන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා වගේනේ. අපිට දැනෙන්නේ. නමුත් මේක බාහිරයක්. මේක බාහිරයක්. මේක මනසමේ හිතේම නේද මේක හටගන්නේ. හිතේ හටගන්නකොට කොහෙන්ද බාහිරයක්. නමුත් බාහිරයක් බවටනේ අපට දැනෙන්නේ, තේරෙන්නේ, අපි පිළිගන්නේ. එතකොට ඒක දකින්නේ නේ මෙතන එන්නේ. මෙතන එන්නේ දකින්න. වශයෙන් කවුද එන්නේ? මම එනවා. එතකොට හැම අරමුණකම තියෙනවනේ දකින්නයි බාහිර ලෝකේ ආයතනය. ඒ දකින්න තමයි මම. දැන් ඔන්න ඕක තමයි අපේ රැවටීම කියන්නේ. ඔන්න ඕක තමයි රැවටීම. ඔන්න ඔය රැවටීම කියලා දෙන්න තමයි බුදුහාමුදුරුවෝ මේ පටිච්චසමුප්පාදයක් දේශනා කළේ. දැන් රැවටීම මොකක්ද කියලා හොඳටම පැහැදිලි නේද? හිතේ පහළ වෙන දේ බාහිරයට යොමු වීම තමයි රැවටීම කියන්නේ. රූප දැකලා අරමුණු පහළ වෙලා අපිට මොකද වෙන්නේ කියලා තමයි බුදුහාමුදුරුවෝ මෙහෙම වදාරන්නේ. ඒ කොහොමද බුදුහාමුදුරුවෝ වදාන්නේ? රූපං දිස්වා සති මුට්ටා පිය නිමිත්තං මනසි කරෝතෝ සාරත්ත චිත්තෝ වේදේති පංච අජ්ජෝසාය තිච්ඡති තස්ස වඩ්ඩන්ති වේදනා
අනේක රූප සම්භවා අවිජ්ජාච විහෙසාච චිත්‍රමස්සූපහඤ්ඤති එවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බානං උච්චති. දැන් මේ ගාථාවෙන් කියන තේරුම හරියට තේරුම් අරගෙන බලමු. එතකොට අපිට මේක හොඳටම වැටහෙයි. රූපං දිස්වා සති මුට්ටා. රූපයක් දැක්කහම සිහිය මුලා වෙයි. එතකොට ඒක පිය නිමිත්තන් මනසිකරෝතු. පිය අරමුණක් හොඳයි ලස්සනයි කියලා හිතේ මෙනෙහි කරනකොට සාරත්ත චිත්තෝ වේදේති. ඇලුණු සිතින් විදින එකනේ වෙන්නේ. එතකොට ඒ ගිලගෙන තමයි අපි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? හොඳට බලන්න. එතකොට මොකද වෙන්නේ? රූපය නිසා හටගත්ත නොඑක් වේදනා වැඩෙනවා. එහෙම වැඩෙන්න මොකද වෙන්නේ? දැඩි ලෝභයෙන් වෙහෙසින් සිත පෙළෙනවා. මෙන්න මේ සිත පිළෙන එකට තමයි දුක් රැස් වෙනවා කියන්නේ. දුක් රැස් වෙන්න මොකද වෙන්නේ? නිවන ඈත් වෙනවා. දැන් එතකොට ශබ්දයක් අහලා ප්‍රියම අරමුණකට ගියත් ඕක තමයි වෙන්නේ. ගන්ධයක් ආග්‍රහණය කරලා ප්‍රිය අරමුණකට ගියත් ඕක තමයි වෙන්නේ. රසයක් විඳලා ප්‍රිය අරමුණකට ගියත් වෙන්නේ ඕක තමයි. ස්පර්ශයක් ලබලා ප්‍රිය අරමුණකට ගියත්, දහම දැනගෙන ප්‍රිය අරමුණකට ගියත් ඔන්න ඕක තමයි වෙන්නේ. මේ දුක් රැස් වෙන එක තමයි වෙන්නේ. එතකොට දුක් රැස් වෙන්න මොකද වෙන්නේ? නිවන ඈත් වෙනවා. එහෙමනම් මේ දැන් අපි හැමති ශරණයක් පාසා අපි ගන්න අරමුණු නිසා අපට වෙන සම්තෑසිය මොකද්ද? නිවන ඈත් වෙනවා. එහෙනම් නිවනට ලං වෙන ක්‍රමය මොකද්ද? ඒකත් බුදුහාමුදුරුවෝ පෙන්눔 කරනවා. කොහොමද පෙන්눔 කරන්නේ? නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ විරත්ත චිත්තෝ වේදේති තංච නාජ්ජෝසාය තිට්ඨති යතස්ස පස්සතෝ රූපං සේවතෝ ජාපි වේදනං කීයති නො පචීයති එවං සෝ චරති සතෝ එවං අපචීනතෝ දුක්ඛං සම්තිගේ නිබ්බානං උච්චති. සිහිය මොට්ට වෙලා නැත්තම් සතියෙන් ඉන්නවා නම්, ඒක වෙන විදිහකින් කියනවා නම් සිහිය මොට්ට වෙලා නැහැ කියන්නේ සතියෙන් ඉන්නවා. සතියෙන් ඉන්නවා නම් රූපයෙන් දැක්කට රූපය ඇලෙන්නේ නැහැ. එතකොට නොඇල්නු සිතින් නම් විඳින්නේ නැහැ. විඳින්නේ නැත්නම් ගිලගන්නේ නැහැ. රූපේ දැක්කට සේවනයක් නැත්නම් වේදනාව එන්න විදිහක් නැහැනේ. වේදනාව එන්නේ නැත්නම් හිත පෙලෙන්නේ නැහැ. හිත නොපෙලෙනවා නම්, සිහියෙන් හැසිරෙනවා නම් දුක් රැස් වෙන්නේ නැහැ නේද? එහෙම දුක් බැහැර කරනවා නම් මොකද වෙන්නේ? නිවන ලං වෙනවා. ආන්න දැන් නිවන ලං කරගන්න හැටි අපි තේරුම් ගන්න ඕනේ. දුක් රැස් කෙරුවොත් නිවන ඈත් වෙනවා. දුක් අයින් කෙරුවොත් නිවන ලං වෙනවා. දැන් අන්නේ ප්‍රතිපදාවට අපි එන්න ඕනේ. ওই ප්‍රතිපදාවට අපි එන්න ඕනේ. එහෙමනම් අපි මොකද කරන්නේ? සතියෙන් ඉඳලා මේ එන නාම රූපේ මිත්‍යාවක් බව, මුලාවක් බව, රැවටීමක් බව අපේ හිතට අපි පුරුදු කරගෙන යන්න. එහෙම යනකොට මොකද වෙන්නේ? මේ දුක් බැහැරලා යනවා. දුක් අයින් වෙලා යනවා. නිවන ළඟ. බුදුහාමුදුරුවෝ පෙන්눔 කරුවේ යෝග සූත්‍රයේ දේශනාවේ සංයුත්ත නිකායේ අඩංගු වෙන්නේ. ඉතින් මේවා අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන යනකොට මේ ලෝභකම, ද්වේෂය, මෝහය ඈත් වෙලා යනවා. මේ තණ්හාවනේ වඩුවා. එතකොට තණ්හාව තමයි මේ ඔක්කොම කරන්නේ. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කිව්වේ ඔන්න ඕකයි. ඕක තමයි සංසාරේ චක්‍රය කිව්වේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් තණ්හාව අඩු වෙලා යනවා. එතකොට දුක් අඩු වෙලා යනවා. නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාව ලැබෙනවා. ඔය හැකියාව ඇති කරගන්න ඕනේ අපි හැම කෙනෙක්. නැතුව නිකන් අපි ධර්මය අහලා ඒක මේ කණින් අහලා අනිත් කලින් අයින් කරුවාට වැඩක් නැහැ. මේක ප්‍රතිපදාවක් වශයෙන් නිරන්තරයෙන්ම
සතියෙන් යුක්තව යොමු වෙලා ශණයක් පාසා ඉන්න ඕනේ. එතකොට තමයි ඇත්ත දකින්න පුළුවන්. මෙන්න මේ ඇත්ත දැකීමේ හැකියාව මිත්‍යාව දුරු කරගෙන මුලාව දුරු කරගෙන අපි නිරන්තරයෙන් කළ යුතු ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව කරගෙන යන්න ඕනේ. බලන්න අද හිටන් ඕන කෙනෙක් ඕනනම් ඕකට කාලයක් වෙන් කරගන්න උදේ. හැබැයි වෙන් කරගත්තු කාලය වෙනස් කරන්න එපා. හැමදාම තමන් කාලයක් වෙන් කරගත්තා නම් 7 නම් 7, 6 නම් 6, 4 නම් 4. ඒක වෙනස් නොකර දිගටම හොඳට පැයක් මේ ප්‍රතිපදාවේ යෙදෙන්න බලන්න. එතකොට සිත නිවෙනවා. අන්න ඒ නිවීමට එන්න මූලික අදිතාලමක් තමයි මේ පින්වත් හැම දෙනාටම කිව්වේ. ওই ප්‍රතිපදාවේ එන්න තමන් ඒ කෙලෙස් බර අඩු වෙවි යනවා. ඒ විදිහට කල්පනා කරන්න. එහෙමනම් දැන් මේ අවස්ථාවේ හැටියට කල්පනා කරන්න හැම දෙනෙක්ම මේ ප්‍රතිපදාවේදීලා අපි මේ ගෞතම බුද්ධ ශාසනය තුලම ධහම දැකීමේ ශක්තිය ඇති කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව භාග්‍යයේ එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සෑම දෙනාටම තෙරුවන් සරණයි කරුණාවයි.